හැමෝටම ලැබෙන්නේ නැති හැමෝටම කරන්න බැරි අමුතු විදිහේ දෙයක් තමයි කෙනෙක්ගේ හේතක් නිවන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියන එක. ඒ හැකියාවෙන් උපරිම ඵල ප්‍රයෝජනය අපේ රටේ මිනිස්සුන්ට දැන් හරි අපුහුරුවට ලබා ගන්න පුළුවන්. ඒ පෞද්ගල පරිවර්තන පුහුණුකරු මනෝවිද්‍යා උපදේශිකා ආචාර්ය මාලිති තිලකරත්න විජේසුන්දර මහත්මියගෙන් අපි පටන් ගත්තා ලස්සන වැඩසටහනක්. කවුරු දන්න බදුල්ල එහෙමත් නැත්තම් බදුලු බණ්ඩාරවිල. ඒ පැත්තේ ස්කෝලෙකට ගිහින් හිත ගැන ලස්සන දේශනයක් කරන්න. අපිට හම්බ වුණ ඉස්කෝලේ තමයි බදුල්ල හාලියල්ල ගලඋඩ මධ්‍ය මහා විද්‍යාලය. බදුල්ල හාලියල ගලඋඩ පාසලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. මම ඇත්තටම මෙතෙන්ට ආවේ ලෙක්චර් එකක් කරන්න නෙමෙයි. හිත හීලා නෑ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතෙන තන නවතිනවා. ඉතින් මේ හිතෙන තන නවතින හීලා නැති හිත කොහොමද අපි හීලා හිතක් බවට පත් කරගන්නේ? මේක තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නය. අපි පොඩි අශාරීරික අපහසුතාවයක් වුණාම වෛද්‍යවරයෙක් ගාවට යනවා. නමුත් මානසික අපහසුතාවයක් වුණාම මානසික වෛද්‍යවරුන් ගාවට යන්නේ. මේක සිවියර් ડિප්‍රෙෂන් තත්වයකට යනකම් ඉන්නවා. ඒක තමයි අද මේ ප්‍රශ්නේ. ડિප්‍රෙෂන් කියලා දන්නෙත් නැහැ සමහර අය. ඉතින් අපි අද බලමු මම ඕගොල්ලන්ට කියලා දෙන්න ආවේ කරුණු කීපයක්. යාළුවෙක් වගේ. කොහොමද අපි මේ මයින්ඩ් එක මේක හරියට කම්පියුටර් එකක් වගේ. මේකේ තියෙන ලොකු ඔපරේෂන් සිස්ටම් එකක්. මේකේ කෝඩ් එක, මේකේ කෙමිස්ට්‍රි එක මේක හරියට දැනගත්තොත් මේක හරියට පාලනය කරොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. සුවපත් සිතක් කියන්නේ සුවපත් ගතක්. ස්මාර්ට් විදිහට කොහොමද අපි දුරකථනය පාවිච්චි කරන්නේ? මේක අද හැමෝම ගාව තියෙනවා. කොරෝනා වසංගතයත් පස්සේ මේක ළමයින්ට අත්‍යවශ්‍යම උපකරණයක් වුණා. මේවත් එක්ක අපි ඕනේ මේ ටෙක්නොලොජි එකක් නැතුව අපිට ඉස්සරහට යන්න බෑනේ නේද? ඉතින් මේක කොහොමද ස්මාර්ට් විදිහට පාවිච්චි කරන්නේ? මේක පුළුවන් මේක දෙපැත්ත කප්පෙන කඩුවක් වගේ. හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. නරක පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේකේ තියෙන දේවල් ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. දැන් හොයාගෙන තියෙන ඇමරිකාවේ මනෝවිද්‍යාඥයන්ගේ සංගමය විසින් පැය 2කට වඩා ස්ක්‍රීන් වල හිටියොත් මෙමරි ලොස් එකක් වෙනවා කියලා. මෙමරි ලොස් වෙන්න මෙමරි කැපැසිටි එක අඩු වෙන්න විශාල ලෙස බලපානවා මේ ස්ක්‍රීන්. හැබැයි මේ ස්ක්‍රීන් එකම නෙමේ ප්‍රශ්නේ මේකේ බලන ඒවා කන්ටෙන්ට් එක. මේකේ අපි හොඳ ඒවා බලන්නත් පුළුවන් chat GPT ගිහිල්ලා මේකේ ඕනම ගානක් අද මේකට ෆීඩ් කරලා අපිට ගානක් හදා ගන්න පුළුවන් නේද? අපිට YouTube ගිහිල්ලා ඕනම විෂයක් හදාරන්න පුළුවන්. දැන් ක්‍රම සීනවා නේද? ඕනම භාෂාවක් හදාරන්න පුළුවන්. ඒව කරන්නේ මොනවාද බලන්නේ? අනුන්ගේ ඕපදූප. ඉතින් ඒවයින් ඈත් වෙලා මේක ස්මාර්ට් විදියට පාවිච්චි කරොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේකද මොකද මේක බලනකොට අපිට ඉක්මනට ඩොපමීන් කියලා හෝමෝනයක් ස්‍රාවය වෙනවා. ඩොපමීන් කියන්නේ සතුටු හෝමෝනය. අපේ මොළයෙන් ස්‍රාවය වෙනවා සතුටු හෝමෝනය ඩොපමීන් කියලා.
ඒකේ සතුටුයි අපිට ඒක ශ්‍රාවය වෙනකොට. නමුත් අපිට මේක මෙහෙමනේ අපිට එක්සෑම් එකක් කරන්න අවුරුදු 2ක් ඉන්න ඕනේ නේ. අවුරුදු 2ක් ඉන්නවා කියන එක හරි කරදරයක්. එතකොට අපිට ඩොපමින් සෑහෙන කල් යනවනේ. මේක ලේට් එක ප්‍රශ්න. මේක ටක් ගාලා ඔයගලන්ට දේශියම්ම පුළුවන් ඉක්මනට ඩොපමින් ශ්‍රාවය කරලා ඉක්මනට සතුට ලබා. ඒකින්ද හැමතිස්සම ඔයගලන්ගේ ඔළුවේ ඉල්ලන්නේ මෙන්න මේ ස්මාර්ට් දුරකථන යන්කෝ FB එකට යන්කෝ TikTok එකට අනුන්ගේ උපදූපයක් බලනවා. අද ඒකෙන් පොඩක් වෙනස් වෙලා ස්මාර්ට් විදියට මේක පාවිච්චි කරමු. මෙන්න මම මේ කියපු විසිරුණු මනස. මේකට බලන්න ඔයගලන්ටම පේනවා මේ විදියට ඔයගලගේ මනස තිබ්බොත් මේකට මුකුත්ම දාලා වැඩක් නැහැ කියලානේ. මෙන්න මේ වගේ සංසුන් මනසක් බවට පත් කරගන්න හැටි තමයි මං කිව්වේ. අභියෝග මැදින් ඉදිරියට ආපු චරිත මට වෙලාවත් එක්ක චරිත කීපයක් මං ගෙනාවා. ඕගොල්ලෝ දන්නවා ඇති ඕනම අභියෝගයකින් ඉස්සරහට යන්න පුළුවන්. අභියෝග මතින් ඉස්සරහට යන ජීවිත තමයි ලස්සනම. එතකොට ඕගොල්ලන්ට අද තේරෙයි දුප්පත්කම ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේ ඉස්සරහට යන්න. ටාගට්ස් ඇන්ඩ් ගෝල්ස් තමයි ඕනේ. ජීවිතේ දිනුම් කණුවක් හිටවන්න ඒ දිනුම්කම ඉස්සරහාම පස්සෙන්ම දුවන්නේ ඒකේ හඹා යනකම් අතරමැද එන ප්‍රශ්න ගැන හිතන්න එපා. මේ ඉන්නේ ජේ.කේ. රෝලින්ස්. හැරි පොටර් නවකතාවේ ලියපු කතෘ. මෙයා විෂාදේනොත් පෙළිලා මෙයා ඊටමත් දුප්පත් එක්කෙනෙක්. 12 වෙනි වතාව වෙනකම් මෙයා ඉවසුවා. 12 වතාවක් වෙනකම් මෙයාගේ මේ පොත ගහන්න බෑ කිව්වා කට්ටිය. 13 වෙනි වතාවේදී තමයි මේක මුද්‍රණය කරන්න කෙනෙක් ලෑස්ති වෙනවා. අබ්දුල් කලාම්. එයා සිහින ක්‍රියාවට නැග්ගූ චරිතයක්. ඉතා දරිද්‍රතාවයකින් පෙළිච්ච චරිතයක්. විද්‍යාඥයෙකුත් වෙලා පසුව ඉන්දියාවේ ජනාධිපතිවරයෙකු බවට පත් වෙච්ච චරිතයක්. ඉතින් දුප්පත්කම ප්‍රශ්නයක්ද ජීවිතේට? ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නද? ඒවා හැම විතරයි ජයග්‍රහණයට යන්නේ. ඒවා ප්‍රශ්න නෙවෙයි. කුමාර සංගක්කාර ඔයගොල්ලෝ හැමෝම හඳුරන ක්‍රීඩකයෙක්. එයා ගෞරවනීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා. එයාගේ විශේෂත්වය උනේ අනිත් ක්‍රිකටර්ස්ලා රෙස්ට් කරනකොටත් මෙයා ප්‍රැක්ටිස් කරා. මෙයා ඉගෙනගෙන සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා මේ තත්ත්වයට පාත් වුණේ ධෛර්ය සහ නොසැලෙන වීරිය නිසා. ධම්මික පෙරේරා. ඔගොල්ලෝ යනවනේ සම්පත් බැංකුවට නේද? මේ වගේ කම්පනීස් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙයා අතිශය කුඩා ව්‍යාපාරයකින් පටන් ගත්තේ. අද මිලියන 160ක් වටිනා සුපරි බෙන්ට්ලි කාර් රථයක් ගෙන්නපු පුද්ගලයා. මේ කාර් ලෝකෙටම තියෙන්නේ 50යි. ඉතින් මෙයා කියන විදිහට ගැටලුවක් එන විදිහට වෙනකොටම විසඳුමක් දීපු පුද්ගලයෙක්. ඉලක්කයක් සහ සිහිනයක් අතර වෙනස ඕගොල්ලන්ට දැනෙනවා. ඕගොල්ලෝ දැන් මේ වෙලාවෙත් සිහින දකිනවා ඇති. මට පේන්නේ හැබැයි මෙතන ළමයි නම් එහෙමයි කියලා. මට දැනුණා මෙතන ඊටාම බුද්ධිමත් ළමයි ප්‍රමාණයක් ඉන්නවා කියලා එනකොටම මේ දොරටුවෙන් පිවිසෙනකොටම මේකට ලෑස්ති වෙලා ඉන්න විදිහ හික්මීම ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ අපේ විදුහල්පතිතුමා ඇතුළු ස්ටාෆ් එකටම. ඒ හික්මීම නිකන් එන දෙයක් නෙවෙයිනේ. මේක පාසලෙන් ඔබලාගේ දෙමව්පියන්ගෙන් හදපු වඩපු හැටියෙන් වෙන දෙයක්. ඉතින් බලන්න ඕගොල්ලෝ මේ වෙලාවෙත් සමහර අය සිහින දකින්නවත්. හැබැයි ඉලක්ක කියන්නේ සිහින නෙමෙයි. ඒවට සැලැස්මක් තියෙන්න ඕනේ. ඒවට අපිට සිහින දකින්න ඕන වෙලාවක පුළුවන්. දැනොත් පුළුවන්, ගෙදර ගිහිල්ලත් පුළුවන්, බස් එකේදීත් පුළුවන්. හැබැයි ඉලක්ක වලට එහෙම බෑ. નિયમિત කාල සීමාවක් තියෙන්න ඕනේ. අපිට ප්‍රයන්තයක් ඕනේ සිහිනයක් දකින්න. ඕනම වෙලාවක ඕනම විදිහක දකින්න පුළුවන්. නමුත් මේකට කැපවීම අවශ්‍යයි. දැන් බලමු කොහොමද මතකය දියුණු කරගන්නේ. මම කිව්වා ස්මාර්ට් විදිහට අද පාඩම් කරන්න උගන්වනවා කියලා. අපේ
මේක මස්තිෂ්කය. අපේ මොළයේ කොටස් කීපයකට බෙදනවා. මේ ඉස්සරහම තියෙන ලලාට කණ්ඩිකාව. මේ ඇතුලේ තියෙනවා ශාංකක කණ්ඩිකාව කියලා. මේ ශාංකක කණ්ඩිකාවේ ඇතුලේ තියෙනවා මෙමරි ඒරියා කියලා කොටසක්. මේ මෙමරි ඒරියා එකෙන් තමයි අපේ මතකය තියාගන්නේ. අපි මේ දාන ඉන්පුට්ස් ඒ කියන්නේ මේ තොරතුරු සේරම මේකේ ඔකොම ඩිපොසිට් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට අපිට මේවා දෙනවා. තොරතුරු දෙනවා. ස්මරණය කරන්න පුළුවන්. මොකද අපි වයසට ගියාම උනා ඩිමෙන්ෂියා රෝගය හැදෙනවනේ. මේකෙන් වළක්වා ගන්න පුළුවන් අපි මෙමරි එක අපි ඩෙවලොප් කරමු. ඒක නිසා තිබ්බ තැන ඉඳන් මේක හැමදාම කරන එකක් නෙමෙයි. හෙට දවල් 12ට කරා කියමුකෝ බත් එක්ක කනකොට ආයි පැයකින් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දවල් එකට මතක් කරන්න ඕනේ කොතනද තිබ්බේ මම කාපු මේ එළවලු ටික කොතනද බත් ටික තිබ්බේ ඔහොම වශයෙන් තිබ්බ තැනත් එක්ක. මේක අර ස්වාමීන් වහන්සේලාට උනත් මයින්ඩ්ෆුල් උගන්වනකොට මේක තමයි උගන්වන්නේ. ඊට පස්සේ පැය 3කින් 12ටනේ කෑවේ. ඊට පස්සේ එකට හිතුවා පැයකින්. ඊට පස්සේ පැය 3කින්. ඊට පස්සේ පැය 24කින්. ඊට පස්සේ හිතන්න ඕනේ ඊළඟ සතිය බ්‍රහස්පතින්දා තවල් 12ට. කියන්නේ අද බ්‍රහස්පතින්දා නම් හෙට පටන් ගත්තොත් සිකුරාදා හිතන්න. සතියෙන් සතියට මේක ස්මරණය කරන්න. එතකොට ඕගොල්ලන්ට මතකය දියුණු වෙනවා ඉවෙටම මේක තේරෙයි. සති 2-3ක් යනකොට ඕගොල්ලන්ට තේරෙයි කොච්චර අපේ මතකය දියුණු කරන්න පුළුවන්ද කියලා. ඕගලන්ට සාමාන්‍ය පෙළ විභාගෙට මම මේක ඔක්තෝබර් 29th හැදුවේ මේ ප්‍රසන්ටේෂන් එක හදනකොට 111ක් තිබ්බා. දැන් නම් මං හිතන්නේ දවස් 100ක් විතර ඇති. මේක ඕගොල්ලෝ සෙක්ෂන්ස් 3කට කඩා ගන්න. ඒ කියන්නේ මාස 3කට කඩා ගන්න. මුලින්ම ඕගොල්ලෝ මුල් මාසේ පාඩම් කරන්න, දෙවෙනි සැරේ රිවිෂන් කරන්න. ඊට පස්සේ මෙන්න මම මේ කියපු විදිහට පොඩි අර තුණ්ඩු කැලේ ටිකක් හදා ස්මරණය කරන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේ හැබැයි මම මේ කියපු ව්‍යායාමත් එක්කම කරන්න. එතකොට ඕගොල්ලන්ට මාසයක් විතර යනකොට ලොකු වෙනසක් තේරෙයි. නිවැරදි අධ්‍යාපනයක් නොලැබීමේ ආදීනව ඉතින් කවුරුත් දන්නවනේ. කවුරුත් කැමතිද මේ වගේ ජීවත් වෙන්න? කවුද කැමති ලොකු වාහන තියාගෙන කොළඹට ගිහිල්ලා ලොකු රස්සාවක් කරන්න, ලොකු ගෙයක් හදාගෙන ඉන්න? ඉතින් ඒකට මේක තමයි වෙලාව. මං අර කිව්වේ ආදර්ශ චරිත. ඒගොල්ලන්ටත් මේවා බන්දේසියක තියලා කවුරුත් පූජා කරේ නැහැ. ඒගොල්ලෝ මේවා ගත්තේ කොහොමද? තම මහන්සියෙන්මයි. ඒක නිසා ඕගොල්ලොත් උනන්දු වුණොත් ඕගොල්ලන්ටත් ඒ වගේ චරිත වෙන්න අමාරු නැහැ. අවුරුදු 16, 17, 18 වගේ වෙනකොට මේ ඉම්බැලන්ස් අසමතුලිතතාවයත් එක්ක ඕගොල්ලන්ට ෆීලිංස් කියලා දෙයක් එනවා. මොළයට මේ රසායනික ද්‍රව්‍ය ගියාම මේ කියන්නේ ඊස්ට්‍රජන් ටෙස්ටෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි වෙනවා කියවනේ මම එකපාරටම. ඉතින් ආදර සම්බන්ධතාව වෙනස් සම්බන්ධතාව ගොඩනගන්න ඕගොල්ලන්ට ආසාවක් හිතෙනවා. ඉතින් මේ කොහොමද ආදර සම්බන්ධයක්ද ආකර්ෂණ සම්බන්ධයක්ද කියලා අපි මේක හඳුනගන්නේ. මේ කාලෙදී ගොඩක් 90%කට වැඩි ප්‍රමාණයක් එන්නේ ආදර සම්බන්ධයක් කියලා රැවටිලා ආකර්ෂණ සම්බන්ධ. හරිද? අපි එක්වීමක් ඇති වුණොත් වෙන්වීමක් ඇති වෙනවාමයි. ඉතින් ඕගොල්ලන්ට මේ විභාග කාලෙදී හදිසියෙවත් මේ බූට් එක තිබ්බොත් එහෙම මේක කරන්න ගිහිල්ලා මේක පොත්ගල බද්දයි. නමුත් ඕගොල්ලන්ට මේක ඉවස ගන්න බෑ ඊට පස්සේ. කැම්පස් ගියාට පස්සේ කමන්නේ. ආදරයක් කියන්නේ අත්හැරීමක්මයි. ඕගොල්ලෝ මෙහෙම හිතන්න. හරිද? අපි රෝස මල් ගහක් තියෙනවා. අපි ඕකට වතුර, අපි ඕකට ආදරේ නම් වතුර දාලා පොහොර දාලා අල්ලන්නේවත් නැතුව ලස්සනට තියලා තියෙනවා පැත්තකින්. හැබැයි ඕකට අපි ආශාවක් ආකර්ෂණයක් වුණොත් මේක කඩා ගන්නවනේ.
අන්න ඒ වගේ දෙයක් තමයි ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ. නියම ආදරය තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ හිතන්න මේ වගේ ෆීලිංස් එනකොට මේවා නවත්තන්න බෑනේ. මේවා ඔටෝමැටිකලි එනවා නේද? හෝමෝන ඉන්බැලන්ස් එකත් එක්ක. හිතන්න අපි තව ටිකක් ඉන්න ඕනේ අපේ ටාගට්ස්. අපි මේ හෝමෝන සාන්ද්‍රණයට බාර දෙනලා අපි නන්නත්තර වෙනවද? නැත්තම් අපි මේවා අමතක කළම අපිට මේක උනේ හෝමෝන ඉන්බැලන්ස් එකත් එක්ක මේක කාටත් වෙන දෙයක්. අපි චුට්ටක් ඉවසලා කැම්පස් යනකම් ඉන්න ඕනේ කියලා චුට්ටක් ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද ඕගොල්ලෝ දන්නවා දැන් ඒක එන්නේ අනිවාර්යයෙන්ම හෝමෝන ප්‍රශ්නෙත් එක්ක කියලා. අපිට හමු වෙලා තියෙන දුර්ලභ මනුස්ස ජීවිත අපි කොහොමද පරිස්සමට ගෙනියන්නේ කියලා දෙනවා කිව්වනේ. ඉතින් මේ මත්ද්‍රව්‍ය ගැන කතා නොකරම බෑ. මත්ද්‍රව්‍ය තියෙනවා කෘතිම, අර්ධ කෘතිම සහ ස්වාභාවික කියලා. අර්ධ කෘතිම කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන, ස්වභාවික කියන්නේ පැලෑටි වලින් ගන්න. කවුරු හරි දන්නවද මෙතන මත්ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා? ඕගොල්ලන්ට මේ දේශනයේ අවසානයේ මම දෙන්නේ තුන්දෙනෙට අවස්ථාව දෙනවා. කැමති කෙනෙක් නැගිටලා ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් තිබුණොත් මම කියන දේ පැහැදිලිවක් නැති වුණොත්. මත්ද්‍රව්‍යයක් කියන්නේ මිනිසාගේ කායික, මානසික සහ ජෛව රසායනික ක්‍රියාවලිය වෙනස් කරන, විකෘති කරන යම් දෙයක් වේද ඒක මත්ද්‍රව්‍යයක්. කොච්චර කරදර වෙනවද මේ මත්ද්‍රව්‍යයත් එක්ක? සමහර මත්ද්‍රව්‍ය තියෙනවා අපේ මධ්‍ය ස්නායු පද්ධතියේ බලපාන ක්‍රියාකාරීත්වය වැඩි කරන. ඒවට ක්‍රියාකාරීත්වය වැඩි කරන මත්ද්‍රව්‍යයට අපි කියනවා උත්තේජක කියන. මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු කරන මත්ද්‍රව්‍යයට කියනවා අපි අවපීඩන මත්ද්‍රව්‍ය කියලා. මධ්‍ය ස්නායු පද්ධතිය අපිට මේ එන 5 සෙන්සර්ස් තියෙනවානේ. ඇස කන නාසය දිය ශරීරය කියලා. මෙන්න මේ පහටම එන උත්තේජන විකෘති කරන මත්ද්‍රව්‍යයට කියනවා අපි ග්‍රාන්තිකාරක මත්ද්‍රව්‍ය කියලා. මත්ද්‍රව්‍ය වල හානික රසායනික ද්‍රව්‍ය මොනවාද? මං කීපයක් ගෙනාවා. අයිස් වල තියෙනවා ක්‍රිස්ටල් මෙත්, සිගරට් වල තියෙනවා නිකොටින්, අරක්කු වල තියෙනවා ඉතයිල් මීතයිල් ප්‍රොපීල්, හෙරෝයින් වල තියෙනවා ඇසිටයිල් මෝෆින්, ගංජා වල තියෙනවා ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල්. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය නිසා තමයි අපේ ඇබ්බැහිය ඇති වෙන්නේ. මේ ඇබ්බැහිය ඇති වෙන්නේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය නිසා. පුතේ ඇසුර වැරදුනොත් සසරම වරදිනවා. මත්ද්‍රව්‍ය මොහොතින් අපේ සතුට හෝමෝනේ වැඩි කරනවා. මේක තමයි ඔය ළඟ කඩවල් වල මුදලාලිලා ඕගොල්ලන්ගේ යාළුවෝ අදට විතරයි හොඳේ පොඩ්ඩක් අද විතරක් ගන්න ආයේ මේවා හැමදාම ගන්න හොඳ නැහැ. ඔන්න ඔහොම තමයි ඕගොල්ලන්ට යාළුවෝ කියන්නේ මිත්‍ර වේශයෙන් ඇවිල්ලා. මුදලාලිලා කියනවා ඕගොල්ලන්ගේ යාළුවෝ කීප දෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත් ඔයාට මම මේවා නිකන් දෙන්න. කියලා එයාව ඒ විදියට ඇමට අඳ ගන්නවා. ඉතින් මේකට මේ 16 17 18 ඊට වඩා පහළ වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒම අයව මේ ඇමට හසු කර ගන්නවා. කූට ව්‍යාපාරිකයන් පාතාලකාරයන්ගේ සුපෝපභෝගී ජීවිතය ගත කරන්න මේ අපේ තරුණ ජීවිත ඔක්කොම බිලට ගන්නවා. මෙන්න මේ බලන්න අවුරුදු 25ක් විතර යනකම් අපේ මොළය වර්ධනය වෙනවා. මේ කාලෙදි 16 17 18 19 ඔන්න ඔය කාලේ මත්ද්‍රව්‍ය ගත්තොත් අන්න අර මම කලින් කිව්ව රසායනික ද්‍රව්‍ය නිසා ඇබ්බැහිය දිගටම ඇති වෙනවා. ඇබ්බැහි වෙනවා. මුළු ජීවිත කාලෙම ඊටමත් අහිතකර ලෙස මෙන්න මේ විදිහට ජීවත් වෙන්න වෙනවා. 60%ක්ම ඇබ්බැහි තත්වයට ඇති වෙනවා කියලා දත්ත වලින් අද පෙන්නලා තිනවා. මේ ඕගොල්ලෝ වගේ හිටපු ලස්සන ගෑනු ළමයි බලන්න පුතේ. මේ කොච්චර විකෘති වෙලාද? මේ පුතේ ඕගොල්ලෝ වගේ හිටපු ලස්සන පිරිමි ළමයි. මේ කලින් හිටපු විදිය දැන් ඉන්න විදිය කොහොමද? කොච්චර විකෘතිලා හරිම චූටි කාලෙකින් මේ විදියට විකෘති වෙනවා. මේක වළක්වන්න බෑ. ඒක තමයි කිසිම දෙයකට ඇබ්බැහිය හොඳ නෑ කියන්නේ. ප්‍රේමකීර්තිද අල්විස් මහත්තයා ලිව්ව මට මේ වෙලාවේ කවි පද වලක් මතක් වෙනවා. මිනිසෙකු පිට නැගී අසරුවෙකි
ඒ බර ගෙහි වහලට බරකි පාන්දරින් ඇහැරුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගි. මේකේ මොකද්ද කියන්නේ? සූදුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒකනේ මං කිව්වේ කිසිම ඇබ්බැහියක් හොඳ නෑ කියලා නේද? මට මතක් වෙනවා කලාහය කියන පොතේ නවල් එකේ උපනන්ද චරිතය මේ වෙලාවට. එයා පොත්වලට ඒ කියන්නේ නවකතා පොත්වලට ඇබ්බැහි වීම නිසා එයාගේ පෞල් ජීවිතේම විනාශ කරගත්තා. ඒක නිසා කිසිම ඇබ්බැහියක් හොඳ නෑ. මේ යෝන් වියත් එක්ක ඇති වෙන කුතුහලය නිසා තමයි මේ මත්ද්‍රව්‍ය වලට අති ආශාව ඇති වෙලා මේවා අපි ටෙස්ට් කරන්න බලන්නේ. Facebook group හරහා අපි අන්තර්ජාලයටත් එහා ගිය ඩාර්ක් නෙට් සයිට්ස් හරහා මේක ඉතා විශාල ලෙස මේක පැතිරීගෙන යනවා. WhatsApp මිතුරු කණ්ඩායම් ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ අපි මේ දුරකථනය පාවිච්චි කරනකොට පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕනේ කියලා. ස්මාර්ට් දුරකථනයක් ඕගොල්ලන්ගේ අතේ තිබ්බට වැඩක් නැහැ. ඕගොල්ලෝ ස්මාර්ට් වෙන්න ඕනේ. මම මේ කීපයක් ගෙනාවා මත්ද්‍රව්‍ය ಜಾති මේ වගේ 40කට වැඩි ප්‍රමාණයක් එක එක වර්ග වලින් එක එක ප්‍රභේද වලින් හොයාගෙන තියෙනවා. මේවා නිසා ලිංගික බෙලහීනතාවය අප්‍රාණිකත්වය ඇති වෙනවා. ගෑනු ළමයින්ට නම් ළමයෙක්වත් හම්බෙන්නේ නැත් බැරිව වදභාවයටමපත් වෙනවා. අර විකෘතිතාවයට අමතරව මේවා පිරිමි ළමයි නම් අර සොම්බිලා වගේ තත්වයකටපත් වෙනවා. ගල්කිස්ස බීච් එකේ අර ගවුම් අඳින පිරිමි ඉන්නේ ඒ වගේ තත්වයකටපත් වෙනවා. කවුරුත් කැමතිද ඒ වගේ තත්වයකටපත් වෙන්න මෙතන ඉන්න පුතාලා දූලා? මං හිතන්නේ කවුරුත් කැමති ඇති කියලා මේ වගේ තත්ත්වවලටපත් වෙලා ජීවිතේ අසරණ වෙනවා දකින්න. අපි කවුරුත් කැමති යහපත් පෞල් ජීවිතයක් ගත කරලා හොඳ දරුවෝ හදලා ජීවත් වෙනනේ. ඉතින් ඒකත් මේ මත්ද්‍රව්‍ය නිසා නැති වෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච චරිත මේ බලන්න මේවා ඔක්කොම ඇත්ත ෆොටෝස්. මේ කලින් එක්කෙනා මේ ඊ타මාත්ම කෙටි කාලෙකින් මෙයාගේ රූපය වෙනස් වෙනවා විකෘති වෙනවා. මේ කලින් හිටපු 2004 2005 වෙනකොට මෙයා මේ වගේ වෙලා. ඒකයි මත්ද්‍රව්‍ය මෙච්චරම නරකයි කියන්නේ. ඇබ්බැහි වෙන්න නම් එපා පුතේ. මෙතන කිසිම කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් එයා උපදේශන කටයුතු වලට යොමු කරන්න. ඔයාලා දන්නවද මේ ඉන්නේ කවුද කියලා? මේ ඉන්නේ zombie drug එක නැත්නම් tran කියලා කියන මත්ද්‍රව්‍යයේ බලපෑමට අහුවෙච්ච මිනිස්සු. මේ drug එක පාවිච්චි කරපු මිනිස්සු සම්පූර්ණ මිනිස් ජීවිතය විසන්ධි වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙයාලා අපිට දකින්න හම්බ වෙන්නේ ඇමරිකාවේ උතුරු ෆිලඩෙල්ෆියා වල කෙමින්ස්ටන් කියන ප්‍රදේශයේ. මේකට ඇතුළු වෙනවා කියන්නේ නිකන් අපොකැලිප්ටික් ෂෝ එකකට යනවා වගේ. නිකන් හරියටම zombie වලින් විනාශ වෙච්ච ලෝකයකට ඇතුළු වෙනවා වගේ. දෙකට නැමිලා ඉන්න මිනිස්සු අපි අහන්න කැමති නැති එක එක කෙඳිරි ගාන සද්ද, කැලැල් තුවාල වලින් පිරීලා තියෙන අත් කවුරුවත් මෙයාලට උදව් කරන්න මැදිහත් වෙන්නේ නැහැ. මේක තමයි ලෝකේ තියෙන විශාලතම ඕපන් ඩ්‍රග්ස් මාකට් එක. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා. මේක නිකම්ම මේ ඇබ්බැහිවීම විතරක්ම නෙවෙයි. මේක සිස්ටම් එකේම ලොකු අවුලක්. සිස්ටම් එකේම කඩා වැටෙනවා. මේ ඕපන් ඩ්‍රග්ස් මාකට් එකේ මෙයාලා මේ ඩ්‍රග්ස් විකුණන්නේ හැංගීලා පොලිසියට බයේ හොරෙන්න එහෙම නෙමෙයි. මේවා වෙන්නේ ඊටමත් ප්‍රසිද්ධිය. ඒ වගේම මෙයාලා කිසිම උත්සාහයක්වත් දරන්නේ නැහැ මේවා හොරෙන් විකුණන්න. කාටවත් පේන්නේ නැති වෙන්න විකුණන්න. මෙයාලට එහෙම ඌවමනාවක් නැහැ. මේවා පාවිච්චි කරන මිනිස්සුන්ට ඇත්තටම ඉන්න තැනක්වත් නැහැ. මෙයාලා ඉන්නේ දුප්පත්කමේ අන්තිම ගැට්ටේ. ගොඩක් මිනිස්සු පාරේ බුදි නිකන් ඇබ්බැහිවීම මානසික ගැටලු විතරයි මෙහි තියෙන්නේ. විශ්වාස කරන්න මේ අපි අහලා තියෙන ඇමරිකාව නෙමෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම වෙන විනාශය මේක ඇමරිකාව විතරක් නෙමෙයි ලංකාවෙත් බොහෝ
තියෙනවා කට්ටිය මම දැකලා තියෙනවා කවුන්සලින් ආවහම හොඳ අම්මා තාත්තලාගේ ළමයි හිතා ගන්නත් බෑ මම කිව්වනේ අර ඇසුර වැරදුනොත් සසරම වරදිනවා කියලා අන්න ඔහොම තමයි මුලින්ම පටන් ගත්තේ නරක පාප මිත්‍ර ශ්‍රේය නිසා වෙච්ච දේවල් ඉතින් ඕගොල්ලන්ගේ අදාළ දිනුම් කනුවට යන්න ඕනම කෙනෙක් මේ අධ්‍යාපනය නැමැති බාර අවිය ඕනම මිනිස් ජීවිතයක් උඩු යටිකුරු බවට පත් කරන්න පුළුවන්. ඊට වඩා අධ්‍යාපනයට වඩා දෙයක් බාර අවියක් නෑ ඕගොල්ලන්ගේ ජීවිතයේ උඩු යටිකුරු බවට පත් කරන්න. ඒක නිසා ඕගොල්ලෝ දිනුම් කනුවක් හිටව ගන්න කිසියම් බාධාවක් ආවත් මම අර කලින් කිව්ව චරිත වගේ ඉදිරියටම යන්න. මේ ඇත්තම ડોක්ටර් කෙනෙක් වර්ල්ඩ් ෆේමස් ડોක්ටර් කෙනෙක් මෙයාගේ බිගිනින් එක තමයි මේක. මෙයාගේ ළමාවිය මෙයා ඊට දුප්පත් චරිතයක්. මෙයා ඒ වෙලාවෙ හිතුවනම් මට දුප්පත් මට කරගන්න බෑ මම මොකක් හරි පොඩි රස්සාවක් යනවා කියලා එහෙම හිතුවනම් මෙයාට මේ වගේ චරිතයක් වෙන්න බෑ. අර මං කිව්ව කලින් චරිතයක් වෙන්න ඕගොල්ලන් ඉස්සරහ රට බාර ගන්න ඒ වගේ චරිතයක් වෙන්න ප්‍රශ්න කියන්නේ අභියෝග කියන්නේ ඇමක් විතරයි. ඒවා අපේ ජීවිතේ මොටිවේට් කරගන්න තියාගන්න. සමහර ළමයින්ට ડિප්‍රෙස් කියලාවත් සමහර ළමයි දන්නේ. හැබැයි මේක මම කියන්නේ ඔය පාඩම් කරන්න නැතුව ඉඳලා මේ කාලය කාදමලා එහෙම අයට නෙවෙයි. මැත්ස් වලට 125ක් ඇරිවිල්ලා එහෙම කාලකන්ණි උන්ට නෙමෙයි මම මේ කියන්නේ. එහෙම අයට කොහොමද ડિප්‍රෙස්? හරිද? අපිට කාගේ හරි ළඟ කෙනෙක් මැරුණොත් එහෙම ඒක ස්වභාවිකින්ම එතකොට අපිට ડિප්‍රෙෂන් එක හැදෙනවා. මම මේ කියන්නේ එහෙම නෙමෙයි හැමදේම තියලා හැම ආදරයක් හම්බෙන අම්මා තාත්තගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි යාගේ ඇඟේ දුකක් තියෙනවා. හැමතිස්සම යාට දුකක් තියෙනවා. අන්නේ දුක ගැන මම මේ කියන්නේ. අන්න ඒක තමයි ડિප්‍රෙෂන් කියන්නේ. මේක වරදවා තේරුම් ගන්න එපා. අද ගිහිල්ලා කී හිතන්න එපා මට ડિප්‍රෙෂන්ද කියලා. නිදා ගන්න එක වැඩි වෙනවා. හරිද? කලින් කරපු දේවල් කරන්න හිතෙන්නේ නැහැ. කලින් සින්දු ඇහුවනම් මෙයාට සින්දු අහන්න හිතෙන්නේ නැහැ. කලින් චිත්‍ර අඳින්න කැමති වුණා නම් කලින් ෆිල්ම් බලන්න මෙයාට ඒක ආසාවක් නැහැ. කිසිම දෙයකට ආසාවක් නැහැ. යාළුවෙක් ආශ්‍රය කරන්න ආසාවක් නැහැ. ඔන්න ඕකට තමයි ડિප්‍රෙෂන් කියන්නේ. ඔයගලන්ට 1926 1926 මොකක් හරි ගැටලුවකින් පීඩා විඳිනවා නම් මේක තමයි මෙන්ටල් හෙල්ප් ලයින් එක. මේකේ ඕනම කවුන්සලර් කෙනෙක් සදී පැහැදීගෙන ඉන්නවා. ඔයගලන්ට නොමිලේ ප්‍රතිකාර කරන නොමිලේ උපදෙස් ලබා දෙන්න. ඔයගලන්ටත් හිතෙනවා නම් මට ડિප්‍රෙෂන්ද නැත්නම් මමට ඇන්සයිටිද මට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවද කියලා ෂුවර් නැත්නම් මට මගේ ජීවිතේ එපා වෙලා කියලා හිතෙනවා නම් මට මැරෙන්න ඕනේ කියලා හිතෙනවා නම් මේ ජීවිතේ ඊටාම දුර්ලභයි කියලා කිව්වනේ අන්න ඒ වගේ ඊටාම වටිනවා. අපි සුනකෙක් වෙන්න නැතුව තිරසනෙක් වෙන්න නැතුව මිනිසෙක් උනේ කොච්චර පිනකටද නේද? ඒක නිසා ඕගොල්ලන්ට මොකක් හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංකයට ඕනම කිසිම මුදලක් මේගොල්ලෝ අය කරන්නේ 1926 අමතන්න. සියලු දෙනාටම සුබ දහවලක් වේවා. සියලු දෙනාගේම අවසරයි. කැලේ පිපෙන මල් කැලේම පර වෙන්න දෙන්නේ නැතුව අපේ පාසල වැනි දුෂ්කර පාසලකට විශාල දුරකතරක් ගෙවාගෙන පැමිණිලා අර්ථවත් ඊතා වටිනා මනෝවිද්‍යා දේශනයක් පැවැත්වූ ඔබතුමියට බොහොම ස්තුතියි. මේ වගේ වැඩසටහන් තවත් ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සියලු දෙනාටම සුබ දහවලක් වේවා. ඔබ සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපේ පාසලට ඇවිල්ලා ඇත්තටම මේ වගේ මනෝවිද්‍යා උපදේශන වැඩසටහනක් පැවැත්වීම ගැන ඔබතුමියට බෙහෙවිත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හීලා නැති හිත හීලෑ කරගන්නේ කොහොමද කියලා කියා දුන්නා. ඒකට බොහොමත්ම ස්තුතියි. එතකොට පාඩම් කරන විදිහ අපි දන්නේ දේවල් ගොඩක් කියා දුන්නා. ඒකටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම ඉස්සල්ලාම කියන්න කැමතියි මේ වැඩසටහනේ මම හිතුව දෙයට වඩා වැඩිපුර දෙයක් ලැබුණා කියන එක තමයි මට නම් දැනෙන්නේ. අර ව්‍යාකූල මනසකට අපි කොච්චර දෙයක් දැම්මත්
වැඩක් නැහැ. ළමයාගේ නිර්වෘල් මනසට පොන්චි දෙයක් දැම්මත් ඒක සාර්ථක වෙනවා කියන එක එතුමිය වචනෙන් වගේම වීඩියෝ එකනොත් හොඳටම ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන නිසා ගොඩාක්ම ඔබතුමීට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අද සමාජයේ බහුලවම තියෙන මත්තු වදුර. ඒකේ ආධිනව විශාල වශයෙන් ඔබතුමිය පෙන්නවා. අවසාන වශයෙන් මොකද්ද ඒ මත්තු වදුරෙන් ඕගලාට ආත්පත් වෙන්නේ මොකද්ද කියන එක පෙන්නවා. අන්න ඒ වගේ දේවල් කරලා ඔබතුමාගේ වටිනා කාලය කිලෝමීටර් මං හිතන්නේ 300ක් විතර කොළඹ ප්‍රදේශයේ ඉඳන් මෙහෙට කොළඹ කිලෝමීටර් 300ක් විතර දුර ගෙවාගෙන ඇවිල්ලා ඔබතුමියගේ මේක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි මේ සියලුම දේවල් සිද්ධ කරලා තියෙන්නේ. ඔව් ඇත්ත කාටවත් බෑ පරදන්න නම් වීරියක් හේත තුල ඇත්නම්